අද අපේ මේ ඇවිල්ලා තියෙන්නේ ඇහැටු ගස්වැව පාසල ඉදිරිපිටට මේ සැබෑ සංහිඳියාව සඳහා. කියන සංහිඳියාව කියන වචනේ ඇත්තටම දැන් රටේ ජනතාවටත් එපා වෙලා තියෙන වෙලාවක එහෙම එපා වෙන්න හේතුවක් තමයි ඇත්ත සංහිඳියාවක් වෙනුවෙන් මේ රටේ දේශපාලනය නොහැසිරීමේ ඵල විපාක විදියට අදටත් මේ රටේ සංහිඳියාව කියන එක හීනයක් වෙලා තියෙනවා. මේ ඇත්ත සංහිඳියාවට රජයන් කලින් තිබ්බ රජයන් වගේ දැන් වගේම ඉදිරියට එන රජයකුත් ක්‍රියාත්මක නොවුනොත් ඇත්ත සංහිඳියාවක් වෙනුවෙන් මේ රටේ ජාතිවාදී ගැටුම් එහෙම නැත්නම් බෙදීම් උතුරු නැගෙනහිර බෙදීම් සිංහල දෙමළ ජනතාව හැටියට සිංහල දෙමළ මුස්ලිම් ක්‍රිස්තියානි ජනතාව හැටියට බෙදීම් වළක්වන්න බෑ. මෙන්න මේ බෙදීම් වළක්වන්න සැබෑ සංහිඳියාවේ පාගමන අද ඊයේ දවසෙන් ආරම්භ කරුණා. අද මේ එහි දෙවනි දවස මේදී අපි අවධාරණය කරනවා 78 වසරක් තුල නොවිසඳුණු සිංහල ජනතාවගේ උතුරු නැගෙනහිර සිංහල ජනතාව මේ ජනතාව මායිම් ගම්මාන කියලා හඳුන්වූ ජනතාවක් හැටියට තමයි ඒ කාලේ හිටියේ. මේ මායිම් ගම්මාන කියන තීරුවේ ජීවත් වෙන සිංහල ජනතාවගේ ප්‍රශ්න විසඳන්නේ නැතුව උතුරත් එක්ක හැබෑ සංහිඳියාවක් ආරම්භ කරන්න බැහැයි කියන හැඟීම අපේ තියෙනවා. ඒ වගේම එහෙම හැඟීම ඇති වෙන්නේ නැහැ සිංහල ජනතාව දෙමළ ජනතාව එක්ක එකතු කරන්න අපි යෝජනා කරනවා රජයට මේ ප්‍රදේශයේ ජීවත් වෙන යුද්ධයට කලින් ජීවත් වුණු සිංහල ජනතාව නැවත පදිංචි කරන්න කියන එක. ඒ වගේම යුද්ධයෙන් පස්සේ නැවත පදිංචි වෙලා ඉන්න සිංහල ජනතාවගේ ප්‍රශ්න විසඳන්න කියන එක. මෙන්න මේක තමයි අපේ පාගමනේ අරමුණ. එතකොට මේ ප්‍රදේශයේ මේ ඇහැටුගස්සව පාසල මෙතන එහා පැත්තේ තියෙන්නේ. මේ පාසලේ ඉන්න ගුරු සහායකවරු මේ ගුරු සහාය සමහර පාසල් පවත්වගෙන යන්නේම මේ ගුරු සහායකව 4-5 දෙනෙක්ගෙන් තමයි මේ වෙනකොට ඒ පාසල් පවත්වගෙන යන්නේ. ඒ ගුරු සහායකවරු ඒ පාසල් වල ඒ පාසල් පවත්වගෙන හිටියේ නැත්නම් සිද්ධ වෙන්නේ මේ පාසල් වහන්න වෙනවා. අදටත් ඒ අය ගුරු සේවයට අන්තර්ග්‍රහණය කරගෙන නැහැ. කලින් අපි දැක්කා සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කරගන්න බවට පොරොන්දු දීලා තියෙනවා. ඒ වගේම මේ අය අවුරුදු ගණන් අවුරුදු 8 9 10 මේ පාසල් 10 12 මේ පාසල් වල ගුරු සේවයේ නියතු වෙච්ච කට්ටිය නියතු වෙච්ච ගුරුවරු මේ අයට ගුරු අධ්‍යක්ීම් තියෙන ගුරුවරු මේ දරුවන් එක්ක හැසිරිච්ච ගුරුවරු අවුරුදු ගානක් තිස්සේ ඒ අයගේ ගුරු ප්‍රශ්න විසඳන්න ගුරුවරු ස්ථීර කරන ප්‍රශ්න විසඳන්න ඒ වගේම සිංහල සමහර පළාත්වල සිංහල දරුවන්ට සිංහලෙන් ඉගෙන ගැනීමේ අයිතිවාසිකම නැහැ. ඒගොල්ලන්ට සිද්ධ වෙලා තියෙන දෙමළ පාසල තුල දෙමළෙන් ඉගෙන ගන්න. සමහර පළාත්වල මන්නාරම වගේ පළාත්වල විකුම්පුර ගම්මානේ වගේ පළාත්වල ජීවත් වෙන ජනතාවට කුඹුරු ඉඩම් නැහැ. ඒගොල්ලෝ ජීවත් වෙන්නේ මේ යුද්ධයෙන් පස්සේ දැන් අවුරුදු 16ක් 17ක්ගේ අවුරුදු 20ක් යන්නේ එනවා. යුද්ධයෙන් පස්සේ තාමත් ඒගොල්ලන්ට රස්සාවක් කරගෙන හම්බ කරගෙන කන්න කොටාගෙන කන්න තමන්ගේ දරුවා රැකගන්න ඒගොල්ලන්ගේ දෙමව්පියන් පවුල නඩත්තු කරගන්න කුඹුරු ඉඩමක් ඉල්ලනවා මේවටකන් ලැබිලා නැහැ. ඒ වගේම ඒ ජනතාවට කනත්තක් ලැබිලා නැහැ. ජීවත් වෙන්න පුළුවන් ඉපදෙන්න පුළුවන් මුළු වයසම ගෙවන්න පුළුවන්. හැබැයි මැරිච්චාම මිනිය උස්සගෙන කුදලගෙන යන්න ඕනේ අනුරාධපුරෙන් එහාට. ඒ වගේ තත්ත්වයක් තියෙනවා. මේ ප්‍රශ්න විසඳන්නේ නැතුව කොහොමද සිංහල ජනතාව දෙමළ ජනතාවත් එක්ක සංහිඳියාවෙන් එන්නේ? එතකොට නැවත පදිංචි කිරීමේ යටතේ පැය 24න් එළවලා දාපු සිංහල ජනතාව පදිංචි නොකර දිගට පදිංචි කරන්නේ දෙමළ ජනතාව නම් වෙනත් මුස්ලිම් අපි ඒ අයත් එක්ක ගැටුමක් නෙමෙයි මේ තියෙන්නේ. අපි කියන්නේ කුඩා කාලේ ඉඳන් ඒ අය එක්ක හැසිරෙන්න දෙන්න, ජීවත් වෙන්න දෙන්න, සංහිඳියාව ඒගොල්ලන්ට හදා ගන්න දෙන්න. මෙන්න මේ නැවත පදිංචි කිරීම යටතේ සිංහල ජනතාවත් පදිංචි කරන්න කියන ඉල්ලීම අපි කරනවා. මෙන්න මේ වගේ ප්‍රශ්න ගණනාවක් අපි ඉදිරිපත් කරනවා මේ රජයට. අපි ඊයේ ආණ්ඩුකාරවරයාට සහ එතනින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල අපි මේ ප්‍රශ්න ටික ඉදිරිපත් කරමින් ආවේ. ඒ වගේම ඉදිරියට කොළඹට යනකම් ජනාධිපතිට යනකම් අපි මේ පාගමන සහ රට පෙරහැර මගින් ඉදිරිපත් කරන ජනතාවගේ තියෙන උතුරු නැගෙනහිර ඉන්න ජනතාවගේ මේ ප්‍රශ්න ඒක තමයි අපේ මේ පාගමනේ අරමුණ කියන එක පැහැදිලිවම අපි මතක් කරන ගමන්
මේකට සහාය දුන්නු. ඒ වගේම මේ තෙල් ප්‍රශ්නයක් තියෙන වෙලාවකදී මීට වඩා ලොකු තැනකක් අපිට මේකට සහභාගී කරගන්න උවමනාව දුන්නා. අපිට ඒක දිගින් එහෙම කරගන්න විදියක් නැහැ. මොකද මේ ලොකු අපහසුතා ප්‍රමාණයක් තියෙන නිසා අපි මේ ප්‍රමාණයෙන් මේ පෙරහැර මේ වතාවේ සාර්ථක කරගන්න උත්සාහ කරනවා. ඒ වගේම මේ සඳහා අපිට සහාය වුණු සෑම දෙනාටම ස්තුති කරමින් මගේ වචන ස්වල්පය මෙතනින් අවසන් කරනවා. ඒ වගේම